ලෝතුරා ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ අසීමිත වූ ශ්‍රී සත්ධර්මස්කන්ධයේ පණිවිඩය රැගෙන මිහින් තලාවට වැඩි අනුරුදු මහින්ද මාහිමියන්ගේ ලංකා ගමනය සිහි කරමින් උදා වූ පොසොන් සඳේ අසිරිය ගීතාවලියකින් පූජෝපහාර කරන්නටයි අද මේ ටිකරි කැකුළු සූදානම් වී සිටින්නේ. මේ සුමිහිරි සුගැයුම් සමගින් අපහා එක්වන්නට ඔබ සැමට ගෞරවයෙන් සහ සෙනෙහසින් යුතුව ඇරයුම් කර සිටිනවා. එසේම සෑම කටයුත්තකටම ප්‍රථම අප මුල් තැන ලබා දෙන්නේ අපේ ආගමටයි. එම නිසා මෙම සුබ කටයුත්ත ආරම්භ කිරීමට මත්තෙන් සියලු දෙනා නැගිට තම ආගම සිහි කරමින් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. Sangam saranam gacchami පාසල් සම්බන්ධන සමිතියේ ලේකම්තුමිය ඇතුළු නිලධාරී මහත්මියනි ආදරණීය දෙමව්පියනි පුංචි දුවා දරුවනි අද දවසේ අප විද්‍යාලයේ තවත් සුවිශේෂී දවසක් කරමින් 2025 පොසොන් බැතිගී සරණිය සංවිධානය කරන්නට යෙදුණා. මම හිතන්නේ අර මාව හඳුන්ලා දුන්නු කතාවෙම කිව්වා අලුත් නිර්මාණාත්මක දේවල් පුංචි දුවා දරුවන්ට හඳුන්වා දෙවෙමි. ටිකිරි කුමාර විද්‍යාලයේ ගමන් මාර්ගය නවම මාවතකට ගෙනියන්නට උත්සාහ දරන විදුහල්පතිනිය ඇයයි කියලා මට කිව්වා. ඉතින් මට බොහොම සන්තෝෂයි ඒ වචනය ගැන. ඇත්තටම මම හැමදාම උත්සාහ කරන්නේ මගේ පුංචි දුවා දරුවන් එක්ක මගේ ආදරණීය ගුරුතුමියන් එක්කලා මේ මුල්ලේරියාව කොට්ටාසේ තියෙන මුල්ලේරියාව ප්‍රදේශයේ අමතලේ කොට්ටාසේ තියෙන ප්‍රාථමික විද්‍යාලය නවම මාවතකට අධ්‍යාපනය තුළින් වගේම විෂය සමගාමී ක්‍රියාවලිය තුළින් දරුවන්ගේ දක්ෂතා උපනම්වමින් දරුවන්ට ලස්සන ජීවිතයක් උරුම කරලා දෙන්න අත්දැකීම් එකතු කරන්නට. ඔබ අප කවුරුත් දන්නවා මේ මාසයේ පොසොන් මාසය ජූනි මාසය ජූනි 10 වෙනිදාට යෙදුණු උතුම් පොසොන් පොහොය නිමිති කරගෙන අපට ඕන බැතිගී සරණිය
අපි ගිය වර්ෂයේ තාමාත්‍ය උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර පවත්වන්නට යෙදුණා. ඉතින් මෙවර අපි ජූනි මාසේ 10 වෙනිදාට යෙදුණු උතුම් පොසොන් පොහොය නිමිති කරගෙන බැතිගිය සරණිය සූදානම් කරලා තියෙනවා. මම හිතන්නේ මගේ කතා අහනවට වඩා හරි ආසාවක් නැත්තේ මේ පුංචි දඟ මලු ටිකගේ බොදු බැතිගි ශ්‍රවණය කරන්නට තමයි හැමෝම ආසාවෙන් ආදරෙන් බලාගෙන ඉන්නේ. ඒ නිසා පොසොන් පොහොයේ වැදගත්කම හැමදාම අපට ඇහෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ වගේ සුවිශේෂත්වය. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ ඉඩකඩ වෙන් කරලා දෙන්නේ පුංචි දුවා දරුවන්ගේ හදවතේ නැගෙන මේ බෞද්ධ ලම්බන ප්‍රීතිය කොහොමද වචන වලින් කියන්නේ කියලා. ඉතින් මම මේ වැඩි වෙලා ගන්නෙ නැතුවම පුංචි දඟමලු ටිකට අවස්ථාව දෙනවා තමන්ගේ බෞද්ධ ලම්බන හැඟීම් වචන වලට පෙරලා අපේ සවන්පත් පිනවයි කියලා. බොහොම ස්තුතියි හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. හිරුගේ රැස් දහරේ අවසන් කිරණ අවරගිරේ සැඟව යන මේ සැන්දෑවේ තිකිරි කුමාර විද්‍යාලයේ බොදු බැතිගී සරණියේ සමාප්තිය සන්තුහන් කිරීමට අවසරයි. ඔබ සැමගෙන්ම මේ උතුම් කර්තව්‍ය සාර්ථක ගැනීම පිණිස අප්‍රමාණ ලෙස කැප වූ ගරු විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයට, කල්යාණි මහත්මියට, පාසලේ සියලුම දුවා දරුවන්ට, පාසල් සංවර්ධන විදායක කමිටු සමාජික මහත්ම මහත්මීන්ට, උදව් කළ සියලු දෙමාපියන්ට, ගායනයෙන් සම්බන්ධ වූ සියලුම දෙමාපියන්ට, ශබ්ද විකාශන හා වේදිකා පහසුකම් සැපයූ මහත්මයන්ට ඇතුළු සියලු පාසල් ප්‍රජාවට, විද්‍යාලීය